මේ තියෙන්නේ 2026 අවුරුද්දේ පළවෙනි වතාවට පර්ල්ස් ඇන්ඩ් රෝසස් අපි සංවිධානය කරපු අපේ පුංචිම පුංචි අවුරුදු උත්සවේ. හැබැයි අවුරුදු උත්සවේ පුංචි වුණාට මේක ඇතුලේ තිබ්බ එකමුතුකම, ආදරේ, සතුට ඒක නම් පුංචි කියලා මම හිතන්නේ නෑ. අවුරුදු උත්සවේ කරමු කියලා ඒ වචනේ කිව්ව මොහොතේ ඉඳලා අපි හැම දෙයක්ම මගේ වටේ උදව්වට ඉන්න හැමෝම බොහොම ආදරෙන් සන්තෝෂෙන් ලෙන්ගතුකමින් මේ වැඩේට එකතු වුණා. නංගි අපි මේ විදිහට කරමු, අපි මෙහෙම කරමු, අපි කිරිබත් හදාගෙන එන්නම්, අපි කොකිස් හදාගෙන එන්නම්, මං කේක් ගේන්නම්. මේ වගේ හැමෝම එකිනෙකා මම හිතුවේවත් නැති විදිහට එක්කෙනාට එක්කෙනා උදව් කරා. මම කියද්දි නෑ එහෙම ඕගොල්ලොන්ගෙන් ගෙනල්ලා හරියන්නේ නෑ, මේක මම කරන්න ඕනි කියලා කියද්දි මට එක අක්කා කෙනෙක් කිව්වා නංගි එහෙම බෑ. සිංහල අවුරුද්දක් කියලා කියන්නේ එකමුතුකමට. එතකොට මේක අපි හැමෝගෙම එකමුතුකමෙන් අපිට පුළුවන් විදිහට කරන්න ඕනේ. ඒක තමයි සිංහල අවුරුද්දක් කියලා කියන්නේ කියලා. ඉතින් මම බොහොම ආදරෙන් ඒගොල්ලොන්ගේ ඉල්ලීමට ඉඩ දීලා අපි පුළුවන් විදිහට, හැබැයි පුළුවන් විදිහට වුණාට මං හිතනවා අපි කවුරුත් හිතපු නැති විදිහට හිතුවටත් වඩා හොඳින් අපේ පුංචි අවුරුදු උත්සවේ මහා සතුටක් ගෙනත් දෙන දෙයක් කරන්න අපේ පුංචි පැටවු ටිකට ඒ සතුට දෙන්න අපිට පුළුවන් වුණා කියලා. ඉතින් මේ තියෙන්නේ අවුරුදු උත්සවේ එලි දැක්විච්ච පුංචි දස්කම් ටිකක්. ඉතින් මේ දස්කම් පුංචි වුණාට මම හිතන්නේ ඇත්තටම මේව තමයි ලෝකෙට ගොඩාක් වටින්නේ. කවදා හරි දවසක මේ ලෝකෙ දිනන පුංචි පැටවු වෙනුවෙන් තමයි අපි හැම අම්මා කෙනෙක්ම මහන්සි වෙන්නේ. මේ එදා උදේ අවුරුදු උත්සවේ දවසේ මං හිතන්නේ නෑ පැයක්වත් මේ නැටුම පුරුදු වුණා කියලා. ඉතින් මේ පැය භාගයක් ඇතුළත පුරුදු වෙච්ච නැටුමක් තමයි මේ මගේ ආදරණීය දුව වගේම මගේ හොඳම යාළුවගේ මගේම දුව වගේ තමයි. ඉතින් මේ පුංචි පැටවු දෙන්න මේ පුරුදු වෙලා නටන්නේ. ඉතින් මේ හැම දෙයක්ම එයාලා තනියෙන් කරගත්ත දේවල්. ඉතින් මං හිතනවා අනිත් එක අපේ අවුරුදු උත්සවේ තවත් විශේෂ දෙයක් තියෙනවා. මේ අපේ අවුරුදු උත්සවේ සිංහල දෙමළ අවුරුදු උත්සවයක් විතරක් නෙමෙයි. සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකතු වෙලා බොහොම ලස්සනට සතුටු වෙච්ච අවුරුදු උත්සවයක්. ඉතින් මේක තමයි අපේ සිංහල අවුරුදු උත්සවයක සැබෑ අරුත කියලා කියන්නේ. ඉතින් පුංචි බබාලා වගේම අපි හැමෝම ඉතාමත් හොඳින් සතුටු වෙච්ච අවුරුදු උත්සවයක්. ඉතින් මගේ පුංචි අවුරුදු උත්සවේ අපේ පර්ල්ස් ඇන්ඩ් රෝසස් අපේ පළවෙනි අවුරුදු උත්සවේ ලස්සන කරන්න අපේ ආරාධනාව පිළි අරගෙන අපිට උදව් කරන්න ආවා කීටර් මොබයිල් ආයතනය, ඒ වගේම රෝමා ක්වීන් ආයතනයෙන්. ඉතින් මේගොල්ලෝ හැමෝටම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ ආදරය පිළි අරගෙන අපේ පුංචි අවුරුදු උත්සවේ ලස්සන කරන්න පැමිණියට. ඒ වගේම ආදරණීය පවනි පෙරේරා ජනප්‍රිය ගායිකාව මගේ ආදරණීය නංගි, ඔයාටත් ගොඩාක් ස්තුතියි. ඔයාගේ වටිනා කාලය කැප කරලා ගොඩාක් වෙලා අපිත් එක්ක රැඳිලා හිටියා. ඉතින් ඇත්තට මේකටත් ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආපු හැමෝටම ගොඩාක් ස්තුතියි. සතුටු වෙච්ච හැමෝටමත් ගොඩාක් ස්තුතියි. මේ හැම දෙයක්ම ලස්සන කරගන්න මගේ පිටිපස්සෙන් ඉඳලා මට උදව් කරපු මගේ ආදරණීය හස්බන්ඩ්, ඒ වගේම හස්බන්ඩ්ගේ අම්මා, අප්පච්චි, මගේ තාත්තා, ඒ වගේම මගේ පුංචි දරුවෝ 3 දෙනා. ඔයාලා 3 දෙනාටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේ කිසිම දෙයක් කරගන්න බැහැ මට උදව්වට ඉන්න අක්කලා දෙන්නා, ඒ වගේම චූටි නංගි. ඔයාලා නැත්තම් චූටි නංගි, ඒ වගේම තව නංගි කෙනෙක් ඉන්නවා මං මම නම් නොකියුවට ඔයාලා දන්නවා මම මේ කවුද කවුරු ගැනද කියන්නේ කියලා එයාලා දන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා නොහිටින්න මට මේ කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඇත්තටම ගොඩාරියක් ස්තුතියි මට මේ දීපු හැම උදව්වකටම හැම සහයෝගයකටම මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා ඉස්සරහටත් මාත් එක්ක රැඳිලා ඉන්න. මේ වගේම අපිට මීටත් වඩා ලස්සනට මීටත් වඩා ගොඩාක් ලස්සනට අපේ ලබන අවුරුද්දේ අවුරුදු උත්සවය කරන්න පුළුවන් වෙන්න කියලා මම ආදරෙන් හදවතින් ප්‍රාර්ථනා කරනවා. සහ අනිත් එක මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. මගේ අවුරුදු 21 උපන්දිනේට ඩීජේ කරපු, ඒ වගේම මගේ වෙඩින් එකේ, මගේ හෝම් කමින් එකේ ඩීජේ කරපු ආදරණීය ඊශාන් අයියට අවුරුදු ගානකට පස්සේ අපේ පළවෙනි පර්ල්ස් ඇන්ඩ් රෝසස් පේජ් එකෙන් කරපු පළවෙනි ඉවෙන්ට් එකේ ආපහු ඩීජේ කරන්න chance එකක් හම්බුණා. ඉතින් ඊශාන් අයියා ඔයාටත් ගොඩාක් ආදරෙන් ස්තුතියි. ඒ වගේම කලන අයියා කෝල් එක දීපු ගමන් බෑ කියන්නේ නැතුව ඊට කලින් දවසේ ඉවෙන්ට් එකක් තියෙද්දි රෑ දෙගොඩ හරි පාන්දර ජාමේ මගේ ගෙදරට සවුන්ඩ්ස් ටික ගෙනත් දාලා ආපහු උදේ පාන්දර අනිත් අතට ආවා බෑයි කියන්නේ නැතුව නිදි මරාගෙන ඇවිල්ලා ඒ හැම දෙයකටම උදව් කරා කලන අයියේ. ඔයාටත් ගොඩාක් ස්තුතියි.
ඒ වගේම වචනකින් හරි මට හැම දෙයකින්ම උදව් කරන හැමෝටම නම් ගම් නොකිව්වත් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරේ. ඒ වගේම අද මේ තැන මේක මං හිතන්නේ අපි පුංචි පේජ් එකක් ඇත්තටම මගේ පේජ් එක අවුරුදු 11ක් 12ක් පරණ වුණාට අපි බොහොම පුංචි පේජ් එකක්. ඉතින් මේ පේජ් එකෙන් මේ කරපු දේ ගැන මට ගොඩාක් සන්තෝෂයි. ඉතින් මේ සන්තෝෂෙ දෙන්න මට පුළුවන් වුණේ මාත් එක්ක අවුරුදු ගාණක් තිස්සේ රැඳිලා ඉන්න මගේ ආදරණීය කස්ටමර්ස්ලා වෙච්ච ඔයාලා හින්දා. ඉතින් ඔයාලට මගේ සන්තෝෂය අනිවාර්යෙන් ඒ සතුට මං හිතනවා ඔයාලත් විඳීවි කියලා. ඉතින් මාත් එක්ක හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි හැම කස්ටමර් කෙනෙක්ටම. ඉතින් ඉස්සරහටත් මාත් එක්ක මේ වගේ ආදරෙන් රැඳිලා ඉන්න කියලා ඔයාලගේ ආදරෙන් ඉල්ලා හිටිනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක්. දැන් අලුත් අවුරුද්ද ගෙවිලා ගියත් හැමදාම අවුරුදු තියෙන්න ඕනේ. හැමදාම සතුටින් ඉන්න.